හෙලෝ ගයිස් කොහොමද? ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් බලමු රුපියල් 35000ට වඩා අඩු මුදලකට ලංකාවෙන් ගන්න පුළුවන් සුපිරිම බජට් එන්ට්‍රි ලෙවල් ෆෝන් එකක් වෙන මෙන්න මේ Vivo Y04 කියන ෆෝන් එක අන්බොක්ස් කරලා ඉතින් මම මේ වීඩියෝ එකෙන් මේ ෆෝන් එකේ හොඳ සහ නරක ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ අවසානයේදී මෙන්න මේ ෆෝන් එක ගැන ගොඩක් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාලට මතක් කරනවා SL YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම SL YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයා මේ වීඩියෝට කැමති නම් මේ වීඩියෝ අවසානයේදී මේකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ ෆෝන් එකේ අපි ස්පෙක් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම මේකේ බොක්ස් එක බලලෙමු. ඉතින් අපිට මේ ෆෝන් එකේ බොක්ස් එක මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති ඔයාලට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන් කලර්ස් තුනක් මේ බොක්ස් එකේ පැත්තෙන් අපිට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊටත් අමතරව ඔයාලට පේනවා ඇති බොක්ස් එක ඉස්සරහ පැත්තට આવොත් එහෙම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් Vivo logo එක. ඉතින් ඊටත් අමතරව Y04 කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිට බොක්ස් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ දේවල් තමයි. දැන් එහෙනම් අපි මේ බොක්ස් එක අන්පැක් කරලා මේ ෆෝන් එක එළියට ගමු. ඉතින් මෙන්න මේ විදිහට මම මේ බොක්ස් එක අන්බොක්ස් කරගන්නවා. ඉතින් මේක අන්බොක්ස් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ බොක්ස් එක ඇතුලේ තියෙනවා මෙන්න මේ Vivo Y04 කියන ඩිවයිස් එක. ඉතින් ඊටත් අමතරව අපිට මේ බොක්ස් එකේදී පේපර් බොක්ස් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට මේ ෆෝන් එකට හම්බෙන මෙන්න මේ වගේ ට්‍රාන්ස්පේරන්ස් බෑක් කවර් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊටත් අමතරව මෙන්න මේ විදිහට 15 watt fast charger එකක් හම්බෙනවා. Type C to Type A cable එක හම්බෙනවා. ඉතින් අවසාන වශයෙන් අපිට මෙන්න මේ විදිහට SIM eject tool එක හම්බෙනවා. අපි මේ ෆෝන් එකේ බිල්ඩ් එක ගැන කතා කරොත් එහෙම අපිට මේ ෆෝන් එක 4G LTE entry level smart phone එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. මේ ෆෝන් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ 2025 වර්ෂයේ පෙබරවාරි මාසයේ. මේ ෆෝන් එකේ බර වෙනවා ග්‍රෑම් 199ක්. ඉතින් ඒ විතරක් නෙමෙයි මේකේ thickness එක වෙනවා මිලිමීටර් 8.2ක්. මේ ෆෝන් එකේ ෆ්‍රන්ට් එකට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ ෆ්‍රන්ට් එක ග්ලාස් වලින් තමයි නිම වෙලා තියෙන්නේ. මේකේ අපි බෑක් එකට ගියොත් එහෙම අපිට මේ ෆෝන් එකේ ෆ්‍රේම් එක සහ බෑක් එක බලා ගන්න පුළුවන් ප්ලාස්ටික් වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ බෑක් එක ඔයාලට මෙන්න මේ වගේ මෙටල් ෆිනිෂින් එකකින් බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ බෑක් එකේ අපි ඉහළට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ මේන්ම කැමරා දෙක මේ ෆෝන් එකේ උඩින් තියෙනවා. ඉතින් ඊටත් අමතරව ඔයාලට මේ කැමරාවට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එක. අපි ෆෝන් එකේ බොටම් එකට ගියොත් එහෙම ඔයාලට මෙන්න මේ විදිහට Vivo logo එක බලා ගැනීම හැකියාවක් තියෙනවා. දැන් අපි මේ ෆෝන් එකේ දකුණු පැත්තට හැරුණොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ දකුණු පැත්තෙන් වොලියුම් රොකර් සහ මේකේ පවර් බටන් එක මෙතනින් තියෙනවා. ඉතින් මේ පවර් බටන් එකට ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකත් මවුන්ට් කරලාමයි එන්නේ. මේ ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක මාරම ඇකියුරේට් සහ මාරම ස්පීඩ් ෆින්ගර් සෙන්සර් එකක් විදිහට අපිට හඳුන්වා දෙන්නත් පුළුවන්. අපි මේ ෆෝන් එකේ පල්ලෙහාට ගියොත් එහෙම ඔයාලට මේකේ පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේකේ ප්‍රයිමරි මයික් එක තියෙනවා. ඉතින් ඊටත් අමතරව charging port එක අවසාන වශයෙන් අපිට 3.5mm headphone jack එකත් මේකේ පල්ලෙහෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ අපි වම්පස කෙළවරේ ඉහළට આવොත් එහෙම ඔයාලට මේකේ SIM tray එක බලා ගැනීම හැකියාව තියෙනවා. මේකට ඔයාලට SIM දෙකක් use කරන්න පුළුවන්. මේ SIM දෙකට අමතරව ඔයාලට මේකට memory card එකක් use කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේ ෆෝන් එකේ උඩට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ මේන් ස්පීකර් එක මේ ෆෝන් එකේ උඩින් තමයි එන්නේ. ඉතින් ගොඩක් ෆෝන් වල නම් ඔයාලා දැකලා ඇති ස්පීකර් එක එන්නේ මෙන්න මෙතන පල්ලෙහාට. හැබැයි මේ Vivo Y04 කියන ෆෝන් එකේ මේ ස්පීකර් එක ඔයාලට මෙන්න මෙතන ඉහළ කෙළවරින් බලා ගැනීම හැකියාව තියෙනවා. ෆෝන් එකේ ප්‍රොටෙක්ෂන් ගැන කතා කරොත් එහෙම අපිට මේ ෆෝන් එකේදී IP64 dust and water resist පහසුකම් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය පින් එක වුණත් ඔයාලට මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ ෆෝන් එකට ඔයා සාමාන්‍යයෙන් පාවිච්චි කරනකොට දූවිලි එහෙම යන අවදානම අඩුයි. ඉතින් එහෙම වුණා කියලා මේක ඔයාට ලොකු දූවිල්ලක සහ වතුර ඇතුලේ නම් පාවිච්චි කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් අපි මේ ෆෝන් එකේ බිල්ඩ් ක්වොලිටි ගැන ඕවරෝල් බලනකොට මේක එන්ට්‍රි ලෙවල් ෆෝන් එකක් කියලා හොයාගන්න බැරි තරමටම මේකේ ගොඩක් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක අතට ගත්තාම උනත් තේරෙනවා මේ ෆෝන් එක අපේ අතට මාරම කම්ෆර්ටබල්. ඉතින් ඒ වගේම මාරම ස්මාර්ට් ලුක් එකක් තියෙනවා අපි මේ ෆෝන් එක අතේ තියන් ඉන්නකොට. මට පුළුවන් මේ ෆෝන් එකේ බිල්ඩ් ක්වොලිටි එකට 0.10න් 0.10ම ලබා දෙන්න. ඉතින් ඒ කියන්නේ මේ ෆෝන් එකට ගොඩක් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි එහෙනම් දැන් බලමු මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ක්වොලිටි එක කොහොමද කියලා. ෆෝන් එකේ අපි ඩිස්ප්ලේ එක පැත්තට આવොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් අඟල් 6.74ක IPS LCD ඩිස්ප්ලේ එකක් තමයි මේ ෆෝන් එකට තියෙන්නේ. ඉතින් ඒ වගේම 90 Hz refresh rate එකකුත් තියෙනවා.
ඉතින් ඇත්තටම මේ වගේ entry level phone එකක 90 Hz rate එකක් තියෙනවා කියන්නේ නම් ඒක ඇත්තටම මේ phone එක ගැන කියන්න පුළුවන් ගොඩක් හොඳ point එකක්. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් game play කරනකොට ඉතින් ඒ වගේ වීඩියෝ බලනකොට වගේ මාරම smooth මේ phone එකෙන් වීඩියෝ බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මොකද 90 Hz refresh rate එකක් තියෙන හින්දා. ඉතින් ඊටත් අමතරව අපිට මේ phone එකේ 720 වැඩි කිරීම 1600 pixel rate එක බලා ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි HD+ display එකක් මේ phone එකට තියෙනවා. ඉතින් ඒ වගේම 260ක PPI යගයක් අපිට මේ phone එකේ display එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ colors, ගොඩක් හොඳ රූප රාමු. ඉතින් මේ වගේ ගොඩක් positive point මේ display එකට අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේකේ brightness එක 540ක nits අගයකින් තියෙනවා කියලාත් මෙයාලා සඳහන් කරනවා. ඉතින් ඒ කියන්නේ අපිට මේ phone එක අවුවේ අරන් ගිහිල්ලා ඕනෑම වෙලාවක හොඳට බලන්න පුළුවන්. ඉතින් මේ වගේ budget range එකේ තියෙන phone එකක nits අගය 540ක් තියෙනවා කියන්නේ ඒකත් ගොඩක් හොඳ point එකක් කියලා ඔයාලට සඳහන් කරන්න පුළුවන්. මේ phone එකේ display එකට මට 0.10න් 0.9ක් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම overall බලනකොට ගොඩක් quality display එකක් මට මේ phone එකේදී බලා ගන්න ලැබුණා. ඉතින් අපි එහෙනම් දැන් බලමු මේ phone එකේ OS එක කොහොමද වැඩ කරන්නේ කියලා. අපිට මේකෙදී Android 14 බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේකේ UI එක විදිහට Fun Touch 14 කියන UI එක අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ Fun Touch 14 කියන UI එකේ අපිට මේ Android වල තියෙන latest ඕනෑම app එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව මාරම smooth run කිරීම හැකියාව තියෙනවා. මේකේ chipset එක විදිහට අපිට බලා ගන්න පුළුවන්. Unisoc T7225 කියන 12 nanometer chipset එක. මේක low end chipset එකක්. ඉතින් මේ chipset එක low end උනාට ඔයාට මේකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් ඔයා social media වල වැඩ කරනවා නම්, ඉතින් ඒ වගේම studies වැඩ කරනවා නම් මේ වගේ ඕනෑම දෙයක් ඔයාට මේ phone එකේ chipset එකෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊටත් අමතරව PUBG COD වැනි game ඔයාට මාරම smooth play කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි මේ phone එකේ RAM එක පැත්තට ගියොත් එහෙම මේකේදී ඔයාලට බලා ගන්න පුළුවන් inbuilt මේකට 4GB RAM එකක් එනවා. ඉතින් ඊටත් අමතරව ඔයාට පුළුවන් virtual තව 4GB RAM එකක් මේකට extend කරගන්න. ඉතින් ඒ කියන්නේ අපිට එතකොට මේ phone එකේ total RAM එක 8GB දක්වා වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපිට මේ phone එකේ 64 සහ 128GB කියන storage වලින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මිලදීගෙන තියෙන්නේ 4GB RAM සහ 64GB කියන storage එක. ඉතින් ඔයාට memory card එකක් පාවිච්චි කරලා මේ storage එක 2TB දක්වා වැඩි කර ගැනීම හැකියාවක් තියෙනවා. අපි මේ phone එකේ OS එක සහ chipset එක ගැන කතා කරනකොට අපිට පුළුවන් overall 0.10න් 0.8ක් මේකට ලබා දෙන්න. දැන් අපි බලමු මේ phone එකේ camera quality එක කොහොමද කියලා. ඉතින් අපි මේ phone එකේ camera පැත්තට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ main camera එක 13MP main camera එකක් තියෙනවා. ඉතින් ඊට පහළින් ඔයාලට බලා ගන්න පුළුවන් 0.08 sensor එකක් මේ camera වලට පල්ලෙහාන් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේකේ selfie camera පැත්තට ගියොත් එහෙම ඔයාලට මේකේ 5MP selfie camera එකක් බලා ගැනීම හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට දහවල් කාලයේදී ගොඩක් හොඳ quality පින්තූර මෙන්න මේ real camera එකකින් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඊට සාපේක්ෂව front camera එක නම් පොඩ්ඩක් අඩුයි. හැබැයි එහෙම අඩු වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඒකෙනුත් මාරම quality photo ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් overall බලනකොට මට මේ camera setup එකට නම් 0.8ක් දෙන්න පුළුවන්. අපි දැන් බලමු මේ phone එකේ බැටරිය කොහොමද කියලා. ඉතින් මේ phone එකට සුපිරිම බැටරියක් නම් හම්බෙලා තියෙනවා. මේ phone එකේ බැටරිය මිලිඇම්පියර් 5500ක සුපිරිම බැටරියක්. ඉතින් ඒ වගේම තමයි 15 watt charge කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් ඔයාලට මේ phone එක දවස් දෙකක් වගේ normal use කරනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා heavy user කෙනෙක් නම් ඔයාලට මේ phone එක දවස් එකමාරක් වගේ කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ phone එකේ බැටරියට නම් මම 10න් ලකුණු 9ක්ම ලබා දෙනවා. ඉතින් අපි දැන් බලමු මේ phone එකේ තියෙන sensors මොනවද කියලා. ඉතින් ඔයාලට මේ phone එකේදී fingerprint sensor එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊටත් අමතරව accelerometer sensor එක, ඉතින් proximity sensor එක, compass sensor එක, ඉතින් මේ වගේ sensors කිහිපයක්ම ඔයාලට මේ phone එක සමග හම්බ වෙනවා. ඉතින් ඊටත් අමතරව Bluetooth 5.2 මේකට ඇතුළත් වෙනවා. ඉතින් FM radio තියෙනවා. USB OTG පහසුකමත් ඔයාලට මේ phone එකට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයා අතේ තියෙන pen drive එකක් ඔයාලට මේ phone එකට plug කරලා pen drive එකේ තියෙන දේවල්ට phone එකේ නැරඹීම හැකියාවක් ලැබෙනවා. හැබැයි ඉතින් මේ phone එකේ NFC පහසුකම නම් අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් overall බලනකොට entry level එකේ phone එකක් විදිහට මේ phone එක superior phone එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ phone එකේ අඩුපාඩුවක් විදිහට මම දකින්නේ මේ phone එක සාමාන්‍යයෙන් charge වෙන්න පැය දෙකමාරක් වගේ යනවා. ඉතින් මොකද fast charging නම් මේකේ නැහැ. ඉතින් ඒ නිසා charge වෙන්න පොඩ්ඩක් වෙලා යනවා. ඉතින් ඊටත් අමතරව මේ phone එක ගැන කියන්න විශේෂ අඩුපාඩුවක් නම් මම දකින්නේ නැහැ. දැනටමත් ඔයා මේ ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මම මේ කියන දෙයට එකඟ වෙනවද නැද්ද කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් එතකොට මේ ෆෝන් එක මිලදී ගන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඔයා දාන කමෙන්ට් එක.
හරි. ඉතින් මම දැන් ඔයාලට කියන්නම් මම මේ ෆෝන් එක කොහෙන්ද මිලදී ගත්තේ. ඉතින් ඒ වගේම මේ ෆෝන් එක කීයක් වුණාද කියලා. ඉතින් මේ ෆෝන් එකේ මිල රුපියල් 33000ක් වුණා. ඉතින් රුපියල් 33000ට කම්පැනි වොරන්ටිත් එක්කම තමයි මම මේ ෆෝන් එක මිලදී ගත්තේ. ඉතින් මේක මම මිලදී ගත්තේ DT මොබයිල් එකෙන්. ඉතින් ඔයාටත් පුළුවන් DT මොබයිල් වලින් මේ ෆෝන් එක රුපියල් 33000ටත් වඩා අඩුවෙන් මිලදී ගන්න. ඉතින් මොකද එයාලා කිව්වා SL YouTube channel එකේ වීඩියෝ එක බලලා આવොත් එහෙම එයාලා මේ ෆෝන්ස් වලට ඩිස්කවුන්ට් දෙනවා කියලා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාට මේ ෆෝන් එක පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්නත් පුළුවන්. ඉතින් මේ ගැන වැඩි විස්තර ඔයාට මෙන්න මේ ඩිස්ප්ලේ එකේ පේන ෆෝන් නම්බරට කෝල් කරොත් එහෙම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයා ගම්පහ අවට ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඌරපොළ සහ කිරිඳිවැල තියෙන DT මොබයිල් ෆෝන් ෂොප් එකට ගිහිල්ලාම මේ ෆෝන් එක බයි කරන්න. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට මේ Vivo Y04 කියන ෆෝන් එක ගැන ගොඩක් හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වත් වගේ ඔයා මේ ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ අදහසක් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් මේ ෆෝන් එක ගැන ඕවරෝල් මට කියන්න තියෙන්නේ මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන ගොඩක් හොඳ ෆෝන් එකක් මේක. ඉතින් ගෙවන මුදලට ඉතාමත් වටිනවා කියලා කියන්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් ඒවා කමෙන්ට් කරන් යන්න. ඔයා මේ වීඩියෝට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ෆෝන්ස් ගැන උනන්දුවක් තියෙන ඔයාගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අදට මම සමුගුණ යනවා. ඔයාලා හැමෝටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.